හරි. අද ලියාගන්න මාතෘකාව ඒකීක සම්බන්ධතා වගුගත කිරීම. හරිද? මට කියන්න බලන්න මේ මම සම්බන්ධතා තුනක් වර්ග තුනක් ගැන කතා කරා. හරිද? මොකක්ද මේ සම්බන්ධතා වර්ග තුන? මොකද්ද? උපේක්ෂාට උපේක්ෂා නිදුෂ අර මැසේජ් එක මට WhatsApp දාන්න මොකද මට තේරෙන්නේ නැහැ chat එක පොඩි අවුලක්. හරිද? ඒක සම්බන්ධතා වගුගත කිරීම. හරි. දැන් මයික් ඔන් කරලා ඩිලක්ෂ මට කියන්න බලන්න මම සම්බන්ධතා වර්ග තුනක් ගැන කතා කරා. ඒ සම්බන්ධතා වර්ග තුන කියන්නේ ඉක්මනට කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකේ කෝලම් කරන්න බෑ. ඉක්මනට ක්ලාස් එක කරන්න ඕනේ. කියන්න. නිදුෂ කියන්නේ එයත් ගියා. මම සම්බන්ධතා වර්ග තුනක් කිව්වා. හරිද? chat එකට දාන්න chat එකට මයික් ඔන් කරලා ඇහෙන්නේ. අපෝ කල්ල කිරම මේක ඔන්ලයින් ක්ලාස් එක කරන්න කිව්වම. කො කියන්න ළමයි? දැන් ප්‍රශ්නයක් අහුවා. මම ඇහුවේ මම ගිය සතියේ සම්බන්ධතා වර්ග තුනක් ගැන කතා කරා. වගු අතර සම්බන්ධතා කතා කරද්දී හරිද වගු මේ සම්බන්ධතා වර්ග තුනක් ගැන කතා කරා. හරිද? ඒ සම්බන්ධතා තුන මොනවද? වව් හොඳයි. කවුද මේ සුසිද? හරි. 1 to 1 1 to many many to many. අන්න හරි. හරිද? ඒකේ අද වගුගත කිරීම කතාව තම කතා කරන්නේ. හරිද? 1 to 1 relation 1 to 1 relationship එකක් කොහොමද වගුගත කරන්නේ? හරිද? එක එක. හරිද? මම එක්සැම්පල් එකක් ගන්නවා. අපි එදා කතා කරපු එක්සැම්පල් එකම ගමු. woman man table එක තියෙනවා. හරිද? ඒක රිලේෂන්ෂිප් වෙනවා. හරිද? මොකකින්ද? කාටද? womanට. හරිද? හරි. man marry කියලා දාගමු. හරිද? man තියෙනවා NIC එකක්. හරිද? NIC එකක් තියෙනවා. ඒක තමයි ප්‍රාථමික යතුරයාගේ ප්‍රයිමරි කී එක. හරිද? එයාට date of birth එකක් තියෙනවා.
හරිද? බර්ත්ඩේ එකක් තියෙනවා. හරි. තව යාට තියෙන මොනවද? නේම් එක දාමු. නේම් එකක් තියෙනවා. හරිද? නේම් එකක් තියෙනවා. හරි. වුමන්ටත් තියෙනවා NIC එකක්. හරිද? NIC එකක් තියෙනවා. නේම් එකක් තියෙනවා. නේම් එකක් තියෙනවා. මෙයාටත් තියෙනවා DOB එකක්. date of birth එකක්. birth එකක්. හරිද? මේක මොන රිලේෂන්ෂිප් එකක්ද අපි කතා කරේ? හරිද? 1 to 1 රිලේෂන්ෂිප් එකක්. එක මෑන් කෙනෙක්ට ඉන්න පුළුවන්. හරිද? එක මෑන් කෙනෙක්ට එක මනුස්සයෙක්ට ඉන්න පුළුවන් එක කාන්තාවයි නේ. එක මනුස්සයෙක්ට මැරි කරන්න පුළුවන් එක කාන්තාවයි. එක කාන්තාවකට මැරි කරන්න පුළුවන් එක මනුස්සයයි. හරිද? ඕකයි 1 to 1 රිලේෂන්ෂිප් එක කිව්වේ. දෙපැත්තටම 1 to 1. හරි. එතකොට මේ වගේ එකක් අපි වගුගත කරන්නේ කොහොමද? හරිද? මේ වගේ එකක් වගුගත කරන්නේ හරිද? මේ වගේ එකක් වගුගත කරන්නේ කවුද මෙසේජ් එකක් දැම්මේ? අනේ සර් මට සිග්නල් නැහැ. හරි එයාට කියන්න මේ රෙකෝඩින් එක දාන්නම් කියලා. හරි. හරි. හරිද? මේ සෙට් එකම හරිද? මෑන් වගුවට මේ වුමන් වගේ විස්තර ටික ඔක්කොම දාලා කරන්නත් බෑ. මොකද මැරි කරලා නැති මිනිස්සු ඉන්නත් පුළුවන් නේ. හරිද? ඒකින්ද මේකට වගු දෙකක් ඕන වෙනවා. හරිද? එකක් තමයි මෑන් වගුව. හරිද? බලන්න මේක වගුගත කරන හැටි. හරිද? මෑන් ටේබල්. මෑන් ටේබල්. හරි. මොනවද තියෙන්නේ මෑන් ටේබල් එකේ? මෑන් ටේබල් එකේ NIC එක තියෙනවා ප්‍රයිමරි කී එක. හරිද? NIC එක තියෙන ප්‍රයිමරි කී එක විදියට ID name එක තියෙනවා. name එක තියෙනවා. අය තියෙනවා DOB එක. හරිද? දැන් අහන්න බෑ DOB කියන්නේ මොකක්ද කියලා. හරි. 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 ඔන්න මෑන් ටේබල් එක තියෙනවා. හරිද? මෑන් ටේබල්. හරි. අනිත් ඔකුව තියෙනවා වුමන් ටේබල් එක. හරි. වුමන් ටේබල් එකේ තියෙනවා මේක. හරි. මෙතන NIC එක හොයාගන්න. මම මෙතන NIC එකට දානවා මෑන් MNIC මෑන්ගේ NIC එක. නැත්තම් දෙකේම NIC කියලා තිබ්බොත් කේසනේ. මෑන් NIC. හරිද? ප්‍රයිමරි කී. මේක වුමන් NIC කියලා ගන්නවා. හරිද? WNIC. හරි. ප්‍රයිමරි කී එක. හරි. මෙතෙන්ටත් මෑන්ට මෑන් NIC. හරි. 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 වුමන්ගේ පැත්තේ තියෙනවා වුමන් ටේබල් එක මේක. හරි. වුමන් ටේබල් එකේ තියෙනවා වුමන් NIC එක තියෙනවා. NIC එක තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා name එක තියෙනවා. name එක තියෙනවා DOB එක තියෙනවා. හරිද? හරි. හරිද? දැන් ওই දෙක හරිද? දැන් මේ වගු දෙක වෙන වෙනම තියෙද්දි හොයන්න බෑනේ මොන මිනිස්සයාගේද මොන ගෑනිද
මොන මනුස්සයා බැලලා මොන ගෑනිද කියලා හොයාගන්න බෑනේ. හරිද? ඒකට වගු දෙක මේ වෙන වෙනම තිබිලා බෑ. හරිද? ඒකට කරන්නේ එක්කෝ මෙන්න මේ පැත්තේ ප්‍රයිමරි කී එක හරිද? මේ පැත්තේ ප්‍රයිමරි කී එක වුවන්ගේ ප්‍රයිමරි කී එක මේ පැත්තට ගේන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? හරිද? අන්න. මෙන්න මේ පැත්තට ගෙනල්ලා woman NIC හරිද? හරි. ගෙනාවුවාම මොකද වෙන්නේ? හරි. 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 මෙන්න මේ woman NIC කියන එක මෙන්න මේ පැත්තට ගෙනාවා. හරිද? එහෙම වෙන වගුවක තියෙන ප්‍රාථමික වෙන වගුවක හරිද? වෙනත් වගුවක තියෙන ප්‍රාථමික කී එකක් වෙනත් වගුවකට ගන්නවා නම් එන්නේ ගේන වගුව එන්නේ හරිද? එන්නේ ඒ ගේන ෆීල්ඩ් එක. හරිද? වගුවක අපි මේ පැත්තට කියන රෙකෝඩ් එකක් කියලා. හරිද? දැන් ඔයාලට පැටලෙන එක හැමදාම මේ දාගන්න හරි. මෙහෙට කියනවා රෙකෝඩ් එකක් කියලා. හරිද? වගුවක මේ පැත්තට තියෙන එකක් කියනවා රෙකෝඩ් එකක් කියලා. හරි? රෙකෝඩ් එකක් කියනවා. මේ පැත්තට තියෙන එකක් කියනවා මෙන්න මේවට ෆීල්ඩ් එකක් කියලා. ෆීල්ඩ් එකක් කියලා කියනවා. හරි? ඒක නෝට් කරගන්න. නැත්නම් පැටලෙන්න හැමදාම පැටලෙන්නනේ. හරි. හරි. හරි මං කිව්ව මොකද්ද? වගු දෙක වෙන වෙනම තියෙද්දී මොන මනුස්සයා මොන ගෑනු කෙනා බැඳලා ඉන්නවද කියලා හොයාගන්න බෑ. මොන ගෑනු කෙනා මොන මනුස්සයා බැඳලා ඉන්නවද කියලා හොයාගන්න බෑ. රයිට්. එතකොට ওই වගු දෙකම එකට සෙට් කරත් දෙකම එක මේ හරිද මේ වගු දෙක එකට සෙට් කරන්නත් බෑ. මොකද බැඳලා නැති මිනිස්සු ඉන්න පුළුවන් නේ. හරිද? ඒකින්ද වගු දෙක වෙන වෙනමයි තියෙන්නේ. හරි. වගු දෙක වෙන වෙනමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ වගු දෙක වෙන වෙනම තියලා මොකද කරන්නේ? හරිද? එක්කෝ හරිද? එක්කෝ වුමන් පැත්තේ ප්‍රයිමරි කී එක මේ පැත්තට කියනවා. එතකොට ගේන කී එකට කියන්නේ දැන් මේක ප්‍රයිමරි කී එක නෙවෙයි හරි. මේක ඇවිල්ලා ආගන්තුක උතුර. හරිද? එහෙම නැත්නම් ෆොරින් ට්‍රී එක කියලා කියනවා. හරි. එතකොට මේකේ ප්‍රයිමරි කී එක තාමත් මේක. හරි. එතකොට ගේන එකට කියනවා මොකද්ද? ඔව්. කියන්න. one to one to relationship. One to one relationship. One to one relationship. හරි. හරි. එතකොට ගේන ෆීල්ඩ් එකට අපි කියනවා මොකද්ද? ආගන්තුක යතුරු. එහෙමත් නැත්නම් ෆොරින් කී එක කියලා කියනවා. හරිද? ඔය මෙතඩ් 1 එක. හරිද? ඔය මෙතඩ් 1 එක. මෙතඩ් 2 එක මොකද්ද? ඕන්නම් මේක 1 to 1 රිලේෂන්ෂිප් එකක් හින්දා හරිද? මෙන්න මේ පැත්තේ ප්‍රයිමරි කී එක මේ පැත්තට ගේන්නත් පුළුවන්. හරිද? මේ පැත්තේ දැන් ඉස්සලා ගෙනාවේ මේ පැත්තේ ප්‍රයිමරි කී එක මෙහෙටනේ ගෙනාවේ. හරිද? මේ පැත්තේ ප්‍රයිමරි කී එක මෙහෙට. නැත්තම් හරි මෙතඩ් 1 ලියන් ඉන්නකො. හරි මෙතඩ් 1 ලියා ගන්නකො. හරිද? ලියලා මට ඕකේ එකක් දෙන්න. මේක මට තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. මේ මයික් එක ඔන් කරන්නකෝ දැන්. දැන් සිග්නල් ප්‍රශ්න තියෙන කවුරුත් නැහැ. පුතා තේරුණාද? ඔව් සර්. රයිට්. හරිද? මෙතන තියෙන මෑන් NIC මෙතන තියෙන වුමන් NIC හරි ක්ලියර් නැත්තම්. ඕකේ සර් දැන් woman NIC එක ඒක නේද එහා පැත්තේ වගුවට අරගෙන යන්නේ. මොකද්ද? ඔය දැන් සර් ලියන එක නේද එහා පැත්තට අරගෙන යන්නේ. මේක එහා පැත්තට ඕ. ඒක ඊතලේ මාරු වෙන්න ඕනේ නේද? නෑ නෑ ඊතලේ ওই පැත්තට. මේ දැන් මේ පැත්තෙන් හරිද?
මේ පැත්තෙන් අපි ගන්නෙ විස්තර. හරිද? ඒතර මේ පැත්තෙන් ගන්නකොට මේ woman කී එක ආවේ කොහෙන්ද කියලා තමයි පෙන්වන්නේ. ඒතර මෙහෙන් ආවා කියලා පෙන්වන්න තමයි මේ ඒ තලේ මේ පැත්තට දාන්නේ. හරි. දැන් එක්සැම්පල් එකක් දෙනවා මම. හරි. NIC එක 0.1 0.2 0.3 හරිද? නේම් එක දාන්න නිමල් කමල් සඳුන් හරිද? හරිද? මේ පැත්ත නෙතුසි හරිද? උමන් පැත්තේ sorry මේ පැත්තේ 0.10 0.20 0.30 හරි නේම් හරි නෙතුසි දාමු නෙතුසි හරි දිලක්ෂි උපේක්ෂා හරිද date of birth එක මම දාන්නේ නැහැ නිකන් අවග පුරවන්න ඕනේ නැහනේ හරි දැන් හිතන්න දැන් මේ ඉස්සරහින් තියෙනවා 0.10 හරි 0.30 හරි 0.50 දාන්න හරි ඔන්න ටිකක් තියෙනවා හරි හරි මේ ටික විතරක් නෙමෙයි තවත් මේකේ තියෙනවා කියලා හිතන්න හරි දැන් මේක බලමු හරි 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 මෙන්න මේ එක්සැම්පල් එක බලමු මේ 0.03 සඳුන් කියන එක්කෙනාගේ අපි හරිද හරි මේ DOB එකෙන් මොනවද තියෙනවා කියලා හිතන්නේ හරිද මම දාන්නේ හරි හරි සඳුන් කියන එක්කෙනාගේ හරිද සඳුන් කියන එක්කෙනාගේ woman හරිද එයාගේ NIC එක තමයි 0.03 හරිද එයාගේ woman ගේ එයා බැඳලා ඉන්න කෙනාගේ NIC නම්බර් එක තමයි 0.10 දැන් බලන්න 0.10 කොහෙද තියෙන්නේ woman වගේ හරිද නෙතුසි හරිද ඊට පස්සේ දැන් බලා ගන්න පුළුවන් එයා බැඳලා ඉන්න කවුද කියලා හරි අයත් බලා ගන්න 0.03 හරි 0.03 සඳුන් කියන එක්කෙනා එයාගේ නම හරිද එයාගේ woman ගේ ID එක මෙතන වෙන්නවා ID එක විතරයි මෙතන වෙන්නන්නේ woman ගේ ඉතුරු විස්තර බලන්න ඕන නම් මේ වගුවට ගියා හරි මේ වගුවට ගියා අන්න නමයි එයාගේ බර්ත්ඩේ එකයි බලාගත්තා තව විස්තර තියෙනවා තව බලාගත්තා හරි මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා තේරුණාද නැතිසි ඔව් සර්. අය සදහටම අමතක වෙන්නේ නැති වෙන්නේ නේද ඒක ලියන්න ඕනේද මතක හිටියද නැත්නම් නෝට් එකක් දෙන්නද නෝට් එකක් දෙන්න. ඇඳ ගන්න නෝට් එකක් ගාලා හරිද
නෑ. මේ ලස්සන ඇඳ ගන්න ඕනේ මම නෝට් එක බලනවා ක්ලාස් එක කරලා. පැන්සලෙන් ඇඳලා අර ඔයාර වෙලාවකට කරන්නේ අර කම්මැලි වෙලාවට අර පැන්සලෙන් ලියන්නේ. ඒකේම කරන්නේ. හරි හරි කියලා හිතනවා. නෑ. හරි සර්.
හරි. දැන් ඇහෙනවද? හරි. හරි දැන් ඇහෙන්න ඕනේ. හරි දැන් ඇහෙන්න ඕනේ. හරි. දැන් තව මෙතඩ් එකක් තියෙනවා මේක හදන්න පුළුවන්. හරිද? මේ මෙතඩ් එකත් හරි. ඒක තමයි මෙතඩ් 2. හරි. මෙතඩ් 2 right. ඒක කොහොමද ගන්නෙ මෙතඩ් 2 එක? දැන් ඉස්සෙල්ලා මොනවද කරේ? මේ පැත්තේ NIC එක මෙහෙට අරන් ගියා. එතකොට woman NIC එක මේ පැත්තට අරන් ගියපුවාම woman NIC එක මේ වගේ මොකද්ද? foreign key එක. එහෙම නැත්නම් ආගන්තුක යතුරුනා. හරි. දැන් අනිත් විදිය තමයි මෙන්න මේ මෙන්න මේකේ හරිද? මෙන්න මේ man NIC කියන primary key එක එහා පැත්තට අරන් යනවා. මෙන්න මේ විදිහට. එතකොට මේ වගේ foreign key එක මොකද්ද? man NIC. ආගන්තුක යතුරු. man NIC. හරි. හරි. දැන් බලමු. 0.03. හරි මොකක් හරි. 0.02. හරි. දැන් බලන්න. මේ පැත්තේ වගුවෙන් බලන්න පුළුවන් කවුරුද මෙරි කරලා ඉන්නේ කියලා. හරි. 0.1. name netusi. birthday එක අප්‍රේල් මාසේ 1 වෙනිදා. හරි. එයාගේ මෙරි කරලා ඉන්නේ. හරි. හරි. method 2 එක තමයි මේක. හරිද? කලින් ක්‍රමයේද මොකක්ද කරේ? හරිද? කලින් එකේදී කරේ woman NIC හරි woman NIC එක මෙහෙට අරන් ගියා ප්‍රාථමික මේ primary key එක විදියට. හරිද? එහෙමත් පුළුවන්. මේ පැත්තේ woman NIC එක මේ පැත්තට අරන් යන්න පුළුවන් foreign key එක විදියට. නැත්තම් ඒක කරන්නේ නැතුව මේ පැත්තේ man NIC එක මේ පැත්තේ primary key එක හරිද? මේ පැත්තේ primary key එක මේ පැත්තට අරන් යන්නත් පුළුවන්. එතකොට ඒක වෙන්නේ මේ පැත්තේ foreign key එක. දැන් ඒක තමයි මේ කරලා තියෙන්නේ. හරිද? මේ පැත්තේ man NIC එක හරි මේ පැත්තේ man NIC එක අරන් ගිහිල්ලා තියෙනවා මේකට මේ පැත්තට. එතකොට ඊතලේ දාන්නේ මේ පැත්තට. හරි. ඒක ගැටලුවක් කරගන්න එපා. හරි. එතකොට man NIC එක හරි man NIC කියලා ෆීල්ඩ් එකක් ගේනවා. එතකොට ඒක ගේන්නේ මෙහෙන්. එතකොට ඒක ඒ වගේ ආගන්තුක වතුර. එහෙම නැත්නම් foreign key එක කියලා කියනවා. හරි. දැන් බලන්න data එකක් අපිට refer කරන්න බැරිද කියලා. හරි. හරි 0.10 නෙතුසි බර්ත්ඩේ එක අප්‍රේල් මාසේ 4 වෙනිදා අප්‍රේල් මාසේ 1 වෙනිදා හරිද මෑන් එයාගේ මෑන් කවුද එයා ඇමරිකාවේ ඉන්න මෑන් NIC එක නම් හොයාගන්න පුළුවන් මේකෙන් හරිද NIC එක හොයාගත්තට පස්සේ මේ පැත්ත වගේම බලන්න බෑද එයාගේ නම බර්ත්ඩේ එක බලන්න පුළුවන් නේ හරිද එමයයි මේ වගු එක දැන් වගු රිලේෂන්ෂිප් වෙලා තියෙන වගු දෙකක ඩේටා එක රිෆර් කරන්න හරි ආයෙත් බලමු මේ මෙන්න මේ 3 කියන එක්කෙනා මේ පැත්තේ වගේම බලා ගන්න අපි 3 කියන්නේ සතුන්. එයාගේ බර්ත් එකත් ඕනනම් බලා ගන්න පුළුවන්. හරිද? හරි. right. මට කින්දි දාන්නකො හිනා. ට්‍රැග් පයින්නවා ළමයි ඔයාලත් එක්ක ක්ලාස් කරන්න යනවා. හරි. සීන් එක තේරුණා. හරි. හරි. දෙවෙනි විදිහත් නෝට් කරගන්නකො. නෝට් කළා මට ඕකේ එකක් දෙන්න. කියන්නේ. හරිද? ඒතර 1 to 1 රිලේෂන්ෂිප් එක කොයි පැත්තට අරන් ගියත් කමන්නේ නැහැ. man NIC එක woman වගුවට හරියට යන්න පුළුවන්. නැත්නම් woman NIC එක man හරි. එළම. හරි. එතකොට 1 to 1 රිලේෂන්ෂිප් එක විශේෂත්වය තමයි දැන් ඒක නෝට් කරගන්න. ඒක මම කියන්න. හරි. 1 to 1 රිලේෂන්ෂිප් එක මේ විශේෂත්වය තමයි ප්‍රයිමරි කී දෙක කොයි පැත්තට අරන් ගියත් කමන්නේ. දැන් මේකේ විදිහට man NIC එක woman වගුවට අරන් යන්නත් පුළුවන්. නැත්නම් woman වගුවේ woman NIC එක man NIC man වගුවට අරන් යන්නත් පුළුවන්. හරි. දෙපැත්තෙන් කෝකර කරත් අවුලක් නැහැ. හරි. හරි. රයිට්. ඕකේ. හරිනේ.
ලියා ගන්න one to one සම්බන්ධතාවයක one to one සම්බන්ධතාවයක one to one සම්බන්ධතාවයක one to one relationship එක වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ඇති ආයෙත් කිරීම සඳහා කියන්නකෝ සර්. මොනවද හලෝ one to one සම්බන්ධ ඒක හරි one to one සම්බන්ධයක් ඇති වගු දෙකක් සඳහා one to one සම්බන්ධතාවයක් ඇති වගු දෙකක් සඳහා හරිද හරිද හරි. හරි one to one සම්බන්ධතාවයක් ඇති වගු දෙකක් සඳහා වගු දෙක අතර සම්බන්ධතාවය හදා ගැනීමට වගු දෙක අතර සම්බන්ධතාවය හදා ගැනීමට වගු දෙක අතර සම්බන්ධතාවය හදා ගැනීමට වගු දෙකෙන් ඕනෑම සම්බන්ධ ප්‍රයිමරි කී එකක් වගු දෙකෙන් ඕනෑම හරිද වගු දෙකේ ප්‍රයිමරි කී දෙකයිනේ තියෙන්නේ මේ ප්‍රයිමරි කී එකයි මේ ප්‍රයිමරි කී එකයි මේ දෙකට අනුව හරි වගු දෙකෙන් ඕනෑම ප්‍රයිමරි කී එකක් ඕනෑම ටේබල් එකකට මාරු කර හැකියි හරිද ඒ කියන්නේ මෑන් ඔගුවේ මෑන් NIC එක මේ පැත්තට මොකක්ද අරගෙන කිව්වේ? පුළුවන් නැත්තම් වුමන් ඔගුවේ වුමන් NIC එක මේ පැත්තට අරගෙන පුළුවන් ලියාගත්තද කොතෙන්ද ලියා ගන්න බැරුනේ වගු දෙක අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට වගු දෙකේ එතෙන්ට ලිව්වේ ඔව් හරි වගු දෙකේ ආය අමතකයිනේ වගු දෙකේ ප්‍රයිමරි කී ඕනෑම අතකට මාරු කිරීම සිදු කළ හැකිය ඕනෑම අතකට මාරු කිරීම සිදු කළ හැකිය හරි හරිද හරි. හරිද right හරි එතකොට ඒකීක සම්බන්ධතාවයකදී ඔහම හරි ඒකීක සම්බන්ධතාවයක මේ ප්‍රයිමරි කී දෙක මේ ප්‍රයිමරි කී මෙහෙට දාන්න පුළුවන් මේ ප්‍රයිමරි කී මෙහෙට දාන්න පුළුවන් හරි එතකොට එතන කේස් යන්නේ හරිද දැන් යන් හරිද one to many relationship එකක් හරිද හරිද one to many relationship ඒක බහු ඒක බහු සම්බන්ධතාව ඔබගත කිරීම හරි one to many relationship ඔබගත කිරීම හරිද අපි ගත්ත මෑන් වෙහිකල් එක නේද ගත්තේ ඔන්න මම one to many relationship එකක් ඇඳ ගන්නවා හරිද
මෑන් ටේබල් එක තියෙනවා. හරි. මෑන්ගේ NIC එක තියෙනවා. ඒක තමයි ප්‍රයිමරි කී එක. එතකොට තව මෙයාගේ තියෙනවා නේම් එක. නේම් එක තියෙනවා. තව මොකක් හරි එකක් ගමු. ඇති. හරි. වෙහිකල් එක ගමු. vehicle හරි. sorry. හරිද? vehicle එක. හරිද? හරි. we know. හරිද? ඒක මම ගන්නවා ප්‍රයිමරි කී එකට. vehicle no. හරි. එතකොට මේකට බ්‍රෑන්ඩ් එකක් තියමු. බ්‍රෑන්ඩ්. හරිද? එතකොට අර මොනවද? year එක ගමු. year කුඩින් දාමු. උපේක්ෂාට මොකද වුණා කිව්වේ? man has vehicle. has vehicle. හරිද? එතකොට මේක 1 to මොන සම්බන්ධතාවයක්ද? ඔය මයික් එක ඔන් කරලා කතා කරන්න. කටෙන්. නිදි දෙඩේට ඔන්න එකේ. නෑ. එහෙනම් කතා කරන්න. හරි මේක මොන සම්බන්ධතාවයක්ද දැන්? Want to win. 1 to many. 1 කොයි පැත්තටද? 1 කොයි පැත්තටද? vehicle. මොකද්ද? vehicle පැත්තට. vehicle පැත්තට 1. නෑ. ඉතින් එක vehicle එකක් එක මනුස්ස නෑ එක vehicle එකක් එක මනුස්සයෙක් විතරයි නේද? නැහැ. මේක 1 to many සම්බන්ධතාවය. මොකද එක මිනිස්සෙක්ට vehicle ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි එක vehicle එකකට එක මිනිස්සෙක්ට vehicle ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි එක vehicle එකකට මිනිස්සු ගොඩක් නැහැනේ. හරිද? එක vehicle එකකට එක මිනිස්සයා ඉන්න පුළුවන්. ඒක නිසා මේක 1 to many සම්බන්ධතාවයක්. ඒක 1 to many උනේ කොහොමද කියන එක පැහැදිලිද? ඉස්සරම දැන් සම්බන්ධතාවය හොයාගද්දී බලන්න. වාහනයි මිනිස්සයයි ඉන්නේ. හරි. එක මිනිස්සයාට වාහන ගොඩක් තියෙන්න පුළුවන්. හරි ප්‍රශ්නයක් නැහැ. හරි. එක වාහනයකට මිනිස්සු ගොඩක් ඉන්න බෑනේ. හරි. දැන් ඉස්සලා කතා කරපු උදාහරණ උනත් එක කාන්තාවකට එක මිනිස්සෙක් ඉන්න පුළුවන්. එහෙනම් 1 to 1. හරි අනිත් පැත්තට බලමු. එක මිනිස්සෙක්ට එක කාන්තාවයි ඉන්න පුළුවන්. ඕනේ හරිනේ. එක මිනිස්සෙක්ට එක කාන්තාවකට වඩා ඉන්න පුළුවන් නම් අර කවුද මේ අර තින්නව නේද? මේ කියන්න හොඳ නැහැ. දැන් මේක YouTube දානවානේ. හරි. එක මිනිස්සෙක්ට එක කාන්තාවකට වඩා වැඩි ඉන්න පුළුවන් නම් පුළුවන් කියලා තියෙනවා නම් කවුරු අන්න 1 to many relationship එක. හරිද? එක කාන්තාවකට එක මිනිස්සෙක්ට වඩා ඉන්න පුළුවන් නම් හරිද? අන්න many to 1 සම්බන්ධ. එතනත් 1 to many සම්බන්ධතාවයක්. හරි. එහෙමයි මේ සම්බන්ධතාවය හොයාගන්න. right. දැන් කියලා තිබ්බොත් එක මිනිස්සෙක්ට එක කාන්තාවකට වඩා ඉන්නත් පුළුවන්. එක කාන්තාවකට එක මිනිස්සයාට වඩා ඉන්නත් පුළුවන්. දෙපැත්තටම තියෙනවා. එහෙනම් many to many. හරි. දැන් මෙතන ගත්තාම man vehicle. හරිද? තියෙන්න පුළුවන් එක මිනිස්සෙක්ට වාහන ගොඩක්
තියෙන්න පුළුවන්. දැන් ඔයාලගේ ගෙදරත් මේ අප්පච්චිට වාහන දෙක තුනක් තියෙනවානේ. එන්නේ වගේ. හරිද? ඒතකොට ඔයාලගේ ලොරියට තාම හරි අයිතිවාසිකම් කියන්න දෙනවද? නෑනේ. හරි. ඔයාලගේ ලොරියට වෙන කවුරු හරි අයිතිවාසිකම් කියන්නේ නෑනේ. ඒක තමයි එක වාහනයකට එක මිනිස්සයා ඉන්නේ. රයිට්. හරි. දැන් මම මෑන් නෝකු අඳිනවා. හරිද? බලමු මේ දෙක අතර සම්බන්ධතාවය බලමු මේ දෙක අතර සම්බන්ධතාවය හදාගන්න කොහොමද කියලා. හරි. හරි. ඔන්න මම මෑන් නෝකුව ගන්නවා. මෑන් ටේබල්. මෑන් ටේබල් එකේ තියෙන මොනවද? NIC එක. NIC එක. ඒක තමයි ප්‍රයිමරි එකේ ඉඳන් යටින් ඉලක්කයන් දා නේම් එක තියෙනවා. නේම් එක තියෙනවා. හරි. ඒ දෙක තමයි තියෙන්නේ. අපි බර්ත් එකක් දාමු. DOB එක. හරි. දැන් vehicle එක ගමු. vehicle එකේ තියෙනවා අපි ඉස්සරම දාන්නේ ප්‍රයිමරි කී එක. හරි. vehicle no එක. හරිද? brand එක. brand එක. හරි. ඊළඟ තියෙනවා year එක. හරි. විස්තර දැම්මා. හරි. ඔන්න වගු දෙක තියෙනවා. හරි. දැන් සම්බන්ධතාවය හදාගන්න කොහොමද? හරිද? මේකේ සම්බන්ධතාවය හදාගන්නේ one පැත්තේ ප්‍රයිමරි කී එක මිනි පැත්තට අරන් යනවා. අර 1 to 1 වගේ දෙපැත්තටම අරන් යන්න බෑ. 1 to 1 වගේ vehicle no එකේ ප්‍රයිමරි කී එක මේ පැත්තට අරන් යන්න බෑ. හරිද? vehicle no එක මේ පැත්තට අරන් යන්න බෑ. 1 පැත්තේ හරිද? 1 පැත්තේ ප්‍රයිමරි කී එක මේ පැත්තට අරන් යන්න විතරයි පුළුවන්. හරිද? ඒතර 1 පැත්තේ ප්‍රයිමරි කී එක මෙහෙට අරන් ගියපුවම මොකද වෙන්නේ? තව ෆීල්ඩ් එකක් මෙහෙට වැඩි වෙනවා. හරි. එතකොට NIC එක හරි. NIC එකෙන් බලා ගන්න පුළුවන් කාගේද වාහනේ කියලා. හරි. දැන් බලමු. රෙකෝඩ් එකක් දාලා අපි. හරි. 0.01 හරිද වාහනේ. නෑ 0.01 මිනිස්සයාගේ NIC එක. හරි. මිනිස්සයා කවුද? සරත්. සරත්. බර්ත් එක ඕනේ නෑ. අපි මොකක් හරි දාගමුකෝ. බර්ත් එක මොකක් හරි කියලා දාගමුකෝ. vehicle no එක. vehicle එක 1000 කියමු. brand එක car. හරි brand එක car. year එක 2018 කියමු. 18. brand එක අපි දාමු මොකද්ද? V8 කියලා. හරි. එතකොට NIC එක හරිද? හරි. NIC එක එයාගේ 0.01 කියමු. අන්න බලන්න. දැන් බලන්න. vehicle number එක 100, brand එක V8 එක ඒක year එක 2018. ඒතකොට අයිතිකාරයා ඕන හොයාගන්න කොහොමද? අන්න ඕනගේ NIC එක මෙතන ගෙනල්ලා තියෙනවා. හරි. මේ වගුවේ ඕනගේ නම බලා ගන්න පුළුවන්. එතකොට 0.01 කියන එක්කෙනා එන්න මොකද්ද? සරත්. සරත් තමයි මෙන්න මේ V8 එකේ ඕන කියලා හොයාගන්න පුළුවන්. හරිද? එතකොට හරි. සීන් එක තේරුණා නේද? ඔව්. හරි. ඒකත් තේරුණා. හරි. හරි ලියා ගන්නකො. ඔන්න සරත්ට තව වාහනයක් තියෙනවලු ඈ. 0.01 සරත්. හරි සරත්. බර්ත්ඩේ එක අරකමයි. හරි.
sorry. එහෙම දාන්න, එහෙම දාන්න, එහෙම දාන්න, එහෙම දාන්න. හරි. તો රිපීට් කරන්න. හරිද? ඔන්න vehicle no 200 කියන එක තියෙනවා. හරිද? ඒක දාමු i8 එකක් කියලා. හරිද? 2019 කියලා දාමු. ඕන කවුද? අන්න 1 to many හරි. 200 කියන වාහනේ i8 එකක්. ඒක 2009 ඕන කවුද කියලා හොයාගන්නේ. අන්න මෙතනින් ඕනගේ NIC එක තියෙනවා. හරිද? මේ වගේ ඕන කවුද කියලා හොයාගන්න බලන්න. මේ 0.1 0.1 කියන්නේ සරත්. තේරෙනවද? හරි. අර මම තව රෙකෝඩ් එකක් දානවා. 400. හරිද? කරවෙන්න කියන මම වැඩි ඔය අහනගෙන දන්නේ නැහැ. හරි. හරි මොකක් හරි වාහනයක් කියමු. නිකන් කාර් කියලා ගන්න. බෑ. එහෙම කියලා වෙන්නේ නැහැ. හරි. ඒකත් V8 එකම හරි. හරිද? V8 එක. හරි. ඊයක 2030. හරිද? හරි. ඒතර ඕන කවුද කියලා හොයාගන්න දැන්. ඕන 0.15. හරිද? ඒතර 0.5 කියන එක මේ පැත්තේ ඉන්න 0.5. හරිද? හරි. නිමල්. හරි. බර්ත්ඩේ එක අපි දන්නේ. මොකක් හරි තියනවා කියලා හිතාගන්න. හරි. ඔන්න vehicle no එක 400. මොකද්ද V8 එකක් තියෙන්නේ. එකේ 2030. ඕන කවුද 0.05. නම හොයාගන්න නම් මේ පැත්තට වගු වෙන්න ඕන. හරිද? 0.5 කියන්නේ නිමල්. එතකොට මෙන්න මේ V8 එක අයිතිකාරය තමයි නිමල්. හරිද? සීන් එක තේරුණානේ? හරි. මේක නෝට් කරගත්තද? නෑ ඔන්න ඕනනම් දාගන්න. නැත්තම් මතක තියාගන්න. මට ඕක එකක් දෙන්න. ඕක තව ටික ලියන්නත් තියෙනවා. හරි ඕක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො. ඕක ඇඳ ගන්න ඉතින් මේක ලියාගන්න. කියන්න. හරි. ලියාගන්න මේක. ලියාගන්න ඉතින්. කියන්න ඒක වගේ ප්‍රාථමික යතුර බහු අගුව වෙත ඒක වගේ ප්‍රාථමික යතුර බහු අගුව වෙත ආගන්තුක යතුරක්සේ මාරු කළ යුතුය. Primary key of the one side table should be transferred to the many side table. සර් සිංහලෙන් කියන්නකෝ ඒක වගේ ප්‍රාථමික යතුර බහු අගුව වෙත ආගන්තුක යතුරක්සේ මාරු කළ යුතුය. තේරුණාද?
ආයෙ zoom එක cut වෙන්න යන්න. හරි. ඒක වගුවේ ප්‍රාථමිකය තුර බහු වගුව වෙත ආගන්තුක අකුරක් ලෙස මාරු විය යුතුය කියලා කිව්වේ. හරිනේ? ඒක වගුවේ ප්‍රාථමිකය තුර බහු වගුව වෙත හරිද? ඒ කියන්නේ මිනි පැත්තට හරිද? බහු වගුව වෙත බහු පැත්තේ වගුව වෙත බහු වගුව වෙත කියලා දාන්න එපා. බහු පැත්තේ වගුව කියලා දාගන්නකො. බහු පැත්තේ වගුව වෙත ආගන්තුක අතුරක් ලෙස මාරු විය යුතුය. හරිද? ලියලා ඉවරද? ලියලා ඉවරද? ආයෙත් කියන්න ඕනද? නෑ. හ්ම්. හරි. දැන් ගමු මෙනු ටු මෙනු අවස්ථාවක්. ලියා ගන්න මාතෘකාව. many to many many to many සම්බන්ධතා බහු බහු සම්බන්ධතා බහු අර පරණ ෆිල්ම් වල එම යන්නේ බහු බහු කියලා. හරි. බහු බහු සම්බන්ධතා වගුගත කිරීම. හරි. 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 student course හරි. හරිද? එතකොට student course කියන එක one many to many සම්බන්ධතාවයක්. හරිද? එහෙම කියන්නේ ඇයි? එක ස්ටුඩන්ට් කෙනෙක් කෝස් ගණනාවක් කරන්නත් පුළුවන්. එක කෝස් එකකට ළමයි ගණනාවක් ඉන්නත් පුළුවන්. දෙපැත්තටම මිනි. එහෙනම් මේක මිනි ටු මිනි සම්බන්ධතාවයක්. රයිට්. දැන් බලමු. ස්ටුඩන්ට් පැත්තේ NIC එක තියෙනවා. එහෙනම් NIC එක තියෙනවා. NIC එක තියෙනවා. ඒක ප්‍රාථමික කී එක. අය name එක තියෙනවා. name එක තියෙනවා. අය gender එක තියෙනවා. හරි. ඊට කෝස් පැත්තේ කෝස් ID එක තියෙනවා. CID එක. CID කියන කෝස් ID. හොඳයි. කෝස් name එක කෝස් name එක තියෙනවා. හරි. ඔය ටික තියෙනවා කියලා හිතන්න. තව මොකක් හරි දාමු. කෝස් name එක අය මොකද්ද? කෝස් duration එක. හරි. කාල සීමාව. හරි. ඔන්න මම ওই දෙකට වගු දෙකක් ගන්නවා. ඔන්න ස්ටුඩන්ට් වගුව. ස්ටුඩන්ට් වගේ මොනවද තියෙන්නේ? NIC එක තියෙනවා. ඒක ප්‍රයිමරි කී එක. name තියෙනවා. gender එක තියෙනවා. හරි. හරි. කෝස් එකේ ස්ටුඩන්ට් ටේබල්. ස්ටුඩන්ට් ටේබල් එක මෙතන කෝස් ටේබල් එක. කෝස් ටේබල් එකේ කෝස් ID එක තියෙනවා. CID එක තියෙනවා.
course name එක තියෙනවා. duration එක තියෙනවා. හරි. right. හරි. හරි. හොඳට මතක තියාගන්න මිනිටු මිනි සම්බන්ධතාවයක වගු දෙක ඔහොමම තියෙද්දි වගු දෙකට මුකුත් කරන්නේ නැතුව මෙන්න මේ වගු දෙකේ ප්‍රාථමික කීස් දෙක හරි ප්‍රාථමික වගු දෙක ප්‍රාථමික යතුරු දෙක වෙනම වගු කරගන්නවා ආගන්තුක යතුරක් ලෙස. හරිද? එතකොට ස්ටුඩන්ට් එකේ NIC එකයි NIC එකයි කෝස් එකේ CID එකයි ගන්නවා. හරි. දැන් මේ පැත්තට මේකද හරි මෙතෙන්වත් දාගන්න මොකක් හරි නමක් ස්ටුඩන්ට් කෝස් කියලා හරි දාගන්න. මම යටින් දානවා නම. අනිත් ස්ටුඩන්ට් කෝස්. හරිද? තේරුණාද සීන් එක? මිනිටු මිනි සම්බන්ධතාවයක වගු දෙකක් අතර සම්බන්ධතාවය දාගන්න අර යතුරු මාරු කරලා බෑ. හරිද? වගුවක් ගන්නවා ඒ දෙකේම ප්‍රාථමික කීස් දෙක එකට කරලා. හරිද? එතකොට මේ ස්ටුඩන්ට් කෝස් වගේ ප්‍රයිමරි කී එක තමයි NIC වත් CID වත් නෙවෙයි. ඒ දෙකේම එකතුව. NIC CID. හරිද? අපි දැන් අපි රෙකෝඩ් එකක් කියවලා බලමු. හරිද? NIC එක තමයි 0.1 0.2 0.3 netu dila upe. හරිද? ජෙන්ඩර් එක F. හරිද? කෝස් එක 10 20 30 කෝස් නේම් එක IT කෝස් එකම නමක් කියන්නේ නැහැ මක්කදා ඔෆිස් Python graphic. duration 8 month 12 month. හරි. දැන් NIC set එකයි course ID set එකයි දාලා එකම වෙන වගුවක් හදා ගන්න. හරි. 0.1 0.2 0.3 හරි. මේ පිළිවෙලටම ලියම අත්‍යවශ්‍ය නැහැ. හරි. 10 20 30 හරි. මේකත් දාගන්නකො. එතකොට මට කියන්න බලන්න දැන් ටේබල් 3ක් දීලා තිබ්බොත් ඔයාගේ එක්සෑම් එකට හරිද? එක්සෑම් එකට ටේබල් 3ක් දීලා තිබ්බොත් හරි. ටේබල් 3ක් දීලා තිබ්බොත් මොකද්ද කියන්න බලන්න මේ ඒකේ ගණනීයතාවය. ඒකේ අහනවා මොකද්ද මේකේ සම්බන්ධතාවය 1 to 1ද 1 to manyද many to manyද කියලා අහනවා. many to many. හරි. දැන් බලන්න. හරි. netushi කියන එක්කෙනා කරන කෝස් මොනවද කියලා බලන්න ඕනේ. හරිද? හරි නෝට් කරගන්නකො.